මේ ගේ ඇති සල්ලිකාර මහත්තයා අපේ තාත්තව ගමෙන් අඩගාගත්තේ රුපියල් 3000ක පඩියට ඩ්‍රයිවර් රස්සාවට. තාත්තා මාවයි අම්මවයි අරගෙන ගමෙන් ආවේ ඒ නිසයි. මෙහෙ ආවයින් පස්සේ අම්මයි තාත්තයි ඇස් අදාගන්නවත් බැරුව හිටියේ. ඒගොල්ලෝ හොඳටම බය වෙලා හිටියේ කිව්වොත් ඒක තමයි ඇත්ත. ඒත් මම බය වුණේ නැහැ. සමහර විට අවුරුදු 9ක කොල්ලෙක්ගේ ඇස් දෙකට ලොකු මිනිස්සුන්ගේ පොඩි මිනිස්සුන්ගේ වෙනස තේරෙන්නේ නැතුව ඇති. මට පොඩ්ඩක්වත් බය දැනුන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ මට හිතුන්නේ කවදාවත් මේකේ මට අයිති වෙයි කියලා. තාත්තා ගොඩක් පුදුම වුණා. හැබැයි එයා ගොඩක් සන්තෝෂෙන් හිටියේ. ගමේ ඉඳලා තාත්තා නගරයට ආවේ එයාගේ මුළු ජීවිතේම වෙනස් කරගන්න කියලා හිතාගෙන. ඒ වුණාට ඇත්තටම ජීවිතේ වෙනස් වුණේ මගේ. මේ ගෙදර ලොකු මහත්තයාට හිටියා ලස්සන පොඩි දුවෙක්. එයාගේ නම ඉෂානේ. එයාව දැක්ක මොහොතේ ඉඳන් අවුරුදු ගානක් තිස්සේ එයාගේ හොඳම යාළුවා වුණෙත් ආරක්ෂකයා වුණෙත් මම රන්වීර්. පොඩි කාලේ ඉඳන්ම මං එයාගේ හිනාව දකින්න ගොඩක් ආස කළා. හැබැයි එයාගේ ඇස් දෙකට පොඩිම හරි කඳුලක් එනවට මං ගොඩක් බය වුණා. ඒ හිනාවට, ඒ කතාවට මට තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක කරන්න පුළුවන් වුණා. කාලය ගොඩක් ඉක්මනට ගෙවිලා ගිහිල්ලා අපි මේ වයසට ඇවිල්ලත් තාමත් මේ දේවල් එහෙමමයි. ඉෂානේ ඔහොම ඉන්න. ඉෂානේ ඉන්නානේ. මෙච්චර අවුරුදු ගානකට පස්සෙත් මගේ හුස්ම තාමත් නැවතිලා තියෙන්නේ. රන්වීර් පුතා මොකද මෙතන කරන්නේ? එන්න කොච්චර වෙලා ඉඳන්ද බලාගෙන හිටියේ? එන්න යන්. අදටත් මගේ හුස්ම වැටෙන්නේ ඔයා හින්දායි. කොහොමද වට පේන්නේ? මට මාවම අදාගන්න බෑ.
කොච්චර කාලයක් ගිහින්ද? ඔයාට විතරක් නෙමෙයි මටත්. අදාගන්න. ඔයා මොනවද දන්නේ? පිරිමි ළමයි කොහෙද ගෙවල් දාලා යන්නේ? ගෙවල් දාලා යන්නේ අපි. ගෑනු ළමයි. මට හිතෙන්නේ මට දැනෙන්නේ අපි තාමත් පොඩි ළමයි කියලා. ඉතින් බය වෙන්නේ ඇයි? මං ඉන්නවනේ. ඒක ඇත්ත. ඒ වුණාට ඉෂානි දුවේ. මනමාලි කොහෙද ඉන්නේ? අනේ නැන්දේ. ඔයා දන්නවනේ අක්කට ලෑස්ති වෙලා කොච්චර වෙලාවක් යනවද කියලා. ඔයාලට මොකද හිතුනේ? ඉෂානිගෙන් මගේ කසාද කියලාද? නෑ යාළුවා. ඒ වුණාට එයාගේ කසාද සිද්ධ වෙන දවස මම හොඳටම සතුටු වෙන දවස. එහෙම නැත්තම් හැමෝටම වඩා දුක් වෙන දවස. මේ මොකද? ඔයා කිව්වේ නෑනේ මගේ පෙනුම කොහොමද කියලා. කතාවට කියන්නේ ගෙදරක කසාදයක් සිද්ධ වෙනකොට මනමාලිගේ නංගිලා යාළුවන්ව අනිත් අයට පේන්නේ නැති වෙන්න තියන්න ඕනේ කියලා. මොකද මනමාලිට වැඩිය ලස්සන අනිත් අය පේන්නේ නැති වෙන්න. ඒ වුණාට ඒක ඔයාට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ගෞරි අක්කා ඉන්නකොට ඔයා දිහා කවුද බලන්නේ? දෙන්න එකට ඉන්නකොට එයා තමයි වැඩිය ලස්සනට පේන්නේ. මේ ඇති. ගෞරි අක්කද? එයා නම් ඉතින් ලස්සනයි තමයි. හැමෝටම වඩා. අපේ පවුලේ ඉන්න ලස්සනම එක්කෙනා. ඒ වුණාට හලෝ මාත් නරකම නෑ හරිද? ගෞරි අක්කෝ අද කොච්චර ලස්සනයිද? ඉක්මනට යන් නැන්ද ගොඩක් වෙලා ඉඳන් පූජාවට බලාගෙන ඉන්නවා. අනිත් එකව දන්නවද? වෙඩින් එකට දේවාලේ නටන අයටත් එන්න කියලා තියෙන්නේ. යන් ඉක්මනට යන්. වාඩි වෙන්න. උතනින් වාඩි වෙන්න. ජයශ්‍රී පඬිතුමා. ආයුබෝවන්. පූජාවේ වැඩ පටන් ගමුද? හොඳමයි. මම මේ ජීවන් කරපු ඇස්වා කටවා නූල් ගැට ගහලා චාරිත්‍රය පටන් ගන්න පුළුවන්. මේක ගැට ගැහුවට පස්සේ ගෙදරින් අඩියක්වත් එළියට තියන්න එපා. අඩුම ගානේ මනමාලයවත් හම්බ වෙන්න එපා. අයියෝ කවුරුයි? ඔයාට මොකද වෙලා තියෙන්නේ? මේ පූජාව කරන තැනට ඇයි ෆෝන් එක අරගෙන ආවේ? ඒක මන් තියාගන්න. එහෙම හොඳයි නේද අක්කේ? එහෙම හොඳයි. මේ ජීවන් කරපු නූල් ටික ගෙදර හැමෝගෙම අත්වල ගැට ගහන්න ඕනේ. හැමෝගෙම ඕනේද? කොහොමද ඉවුවත් කොහොමද මේක ගැට ගහන්නේ? බලමුකෝ ඉස්සෙල්ලම කවුද යන්නේ කියලා. ඉෂානි! ඒව බෑ. දැන් බලමුකෝ කවුද මේක ඉස්සෙල්ලම ගැට ගහන්නේ කියලා. තාත්තේ! අම්මේ තාත්තකෝ? ඇයි යන්නේ? රන්වීර් කෝල් කරලා මේ දැන්නේ තාත්තා එළියට ගියේ. මෙයා නං රන්වීර් බොරු කියලා තාත්තා මෙතනට ගෙන්න ගත්තනේ. ඒව බෑ. මැඩම් ආදරයට යුද්ධයටයි හැමෝම දක්ෂයි. ඉතින් මේකත් ඔයා යුද්ධයක් කියලා හිතාගන්න. දැන් ඇතිද? තාත්තේ ඇයි යන්නේ ඔයා මෙතනට ආවේ? ඉතින් පුතේ මෙයානේ මට කෝල් කරලා මෙතනට එන්න කිව්වේ. මෙයා කිව්වා ලොකු මහත්තයා හදිස්සියක් එන්න කියලා. ඇත්තම කතාව කිව්වොත් මේකයි. මේ දවස්වල සමාජේ හරිම ව්‍යාකූලයි කියලා දන්නවනේ. ගෙයක් ඇතුලේ ඇවිදගෙන යන කෙනෙක් වුණත් බිම වටන්න පුළුවන් අය ඉන්නවනේ. ඒ හින්දා මං හිතුවා ආට කෝල් එකක් දීලා මෙතෙන්ට ගෙන්න ගන්න. මෙතන ආරක්ෂාවත් හොඳයි. බොරුකාරයා කපටියා. එතකොට මං ඔයාට කවුරු කියලාද? පොඩ්ඩක් ඉන්න. ඔය දෙන්න පොඩ්ඩක් ඉන්නකෝ. දැන් මොකටද ඔය දෙන්න රණ්ඩු වෙන්නේ? පණ්ඩිත් කිව්වා මේ නූල ගෙදරට ගැට ගන්න කියලා. ඇස්වා කටවහ වලින් ඔයාව බේර ගන්න. එහෙනම් ඕගොල්ලෝ ගිහිල්ලා මේ නූල ඉෂානිගේ අම්මගේ අතේ ගැට ගන්න.
බේරගන්න ඕනේ යාවයි ඇස්වාවලි. රජ්ජුරු සිංහාසනේ පරිස්සම් කරනවා වගේ ඔයා පරිස්සම් කරන්නේ ෆල්ගුනි අම්මාවනේ. එහෙනම් බලමු කවුද කිසිල ගැට ගන්න කියලා. ෆල්ගුනි අම්මා මේක ඔයාගේ ගැට ගන්න ඕනේ. නැත්තම් ඔන්න ඇස්වහ කටවහවදී. අම්මේ ඔයා මගේ නෙවෙයි මේක ගැට ගහ ගන්න ඕනේ ඔයාගේ අතේ. ඇයි? ඔයාගේ ආරක්ෂාවටනේ. මං ඕක ගැට ගැහුවොත් එහෙම කවුද මගේ දියමන්ති ටික දකින්නේ? දන්නවද ඔයා මේ දියමන්ති බ්‍රේස්ලට් එක මට දුන්නෙත් ඔයාගේ තාත්තම තමයි කියලා? මේක ලක්ෂ 9ක්. මෙච්චර ලස්සන බ්‍රේස්ලට් එකක් තියෙද්දි ඔය නූල් කෑලි ගැට ගහන්න මට පිස්සුද? ඒ වුණාට මේක ගැට ගන්න. මෙතනින් තියලා යන්න මම පස්සේ ගැට ගහ ගන්නම්. ලස්සනයි නේද? ඔයාගේ අතේ මොන දෙයකට ගැව්වත් හරිම ලස්සනයිනේ. ඔය නූල වුණත් දියමන්තියක් වේ. අද නම් ඔන්න වෙන මුකුත් බෑ. මේ දියමන්ති විතරමයි. මං ඔය නූල වෙඩින් එකෙන් පස්සේ ගැට ගහ ගන්නවා. ප්‍රොමිස්. තාත්තා මගේ යාළුවෙක්ගෙන් කෝල් එකක්. මං එළියට ගිහිල්ලා මේ කෝල් එක ආන්සර් කරලා එන්න. හොඳයි දුවේ. ලොකු මහත්තයා ඔයාගේ සපත්තුවේ ලේස් ගැලවිලා. ඉන්න මං ගැට ගන්න. අනේ එපා රන්වීර්. මට පුළුවන් එක් ගැට ගහ ගන්න. මොනවාද ලොකු මහත්තයා? ඒක මගේ යුතුයකම. මං ඒක අද වෙනකන් කාටවත් දීලා නැහැ. ඒ වුණාට ඔයාට අද වෙනකන් හරියට ටයි එකේ ගැටේ ගහ ගන්නවත් බෑනේ. කමක් නැහැ. කොච්චර කිව්වත් ඔයා විතින් නවත්තන්න බෑනේ. ගැට ගහන්න. ලොකු මහත්තයා නෝනට ගොඩක් ආදරේ නේද? මං එයාට ඇත්තටම ආදරේ. ඒ වගේ ලෙන්ගතුකම හැමෝටම ඇති වෙන්නේ නැහැ. ෆිල්ම් වල පෙන්වුවත් පොත්වල ලියලා තිබුණත් ඒක හැමෝටම දැනෙන්නේ නැහැ. අනිත් ඕනම හැඟීමක් අමතක කරලා දාන්න පුළුවන් හැඟීමක් තමයි ඒක. ඔයා බලන්නකො රන්වීර්. දවසක ඔයාටත් එහෙම වෙයි. එදාට ඔයා එයා වෙනුවෙන් ජීවත් වෙයි. එයා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස් වෙයි. ආදරේ කියන්නේ ලබා ගන්න විතරක් පුළුවන් දෙයක් නෙවෙයි. ඒක එක විදියක ආත්ම පූජාවක් කියලා මතක තියාගන්න. මම මේ කියන දේවල් ඔයාටත් තේරෙයි ආදරේ කරන්න පටන් ගත්තාම. ලේස් එක ගැට ගහලා ඉවරයි. ඒ විදිහටම නෑදෑකමුත් ඇති වෙයි. දැන් ඉතින් ඉෂානටත් ගැලපෙන හොඳ කෙනෙක් තමයි හොයන්න තියෙන්නේ. ඕගොල්ලෝ දැන් ලොකු ළමයි වෙලානේ. එයාගේ කසාදෙත් කරලා දෙන්න එපේ. ඒ වැඩේට ඔයා උදව් කරන්නේ නැතුව මට කවුද උදව් කරන්නේ? ලෝකෙට පේන්නේ ඔයා මගේ ඩ්‍රයිවර්ගේ පුතා වගේ තමයි. ඒ වුණාට ඔයා මට මගේම පුතෙක් වගේ. ඔයාගේ ඉෂානගේ සහෝදරකම මම පොඩි කාලේ ඉඳන්ම දැකලා තියෙනවා. ඔයාටම තමයි පුළුවන් එයාට ගැළපෙන කෙනා තෝරලා දෙන්න. ඒ කියන විදිහටම හැමදේම සිද්ධ වෙයි ලොකු මහත්තයා. මට නම් ඒක කරන්න බෑ ප්‍රනාම්. හෙටයි වෙඩින් එක. අද හැමෝම ගෞරියක්ව වෙඩින් එකට ලෑස්ති කරනවා. ඉතින් කොහොමද? ඉෂානි ඔයා උදව් කරේ නැත්තම් වෙන කවුද උදව් කරන්නේ? අනේ ප්ලීස්. ප්ලීස්. ඉතින් ඔයාම කියන්න කොහොමද උදව් කරන්න කියලා? වැරදිලාවත් ආච්චි දැනගත්තොත් ඉවරයි. මං අද ඔයාලගේ ගෙදර එනවා. ඇවිල්ලා ආව එකගෙන එනවා. මේ වෙලාවේ තියෙන්නේ ඔයාලට අපිට උදව් කරන එක තේරුම් ගන්න. ප්ලීස්. ප්ලීස්. මෙච්චර වෙලා ගිහලත් කවුරුවත් පේන නැත්තේ ඇයි? මේ කට්ටිය කොහෙද ඉන්නේ? මලා තාම නිදිවත්ද? ආච්චි අම්ම දැනගත්තොත් ඔක්කොම සැපට නිදිනේ. දේවාෂ්! දේවාෂ්! කෝ මේ දේවාෂ්? දේවාෂ්! නැගිටිනවා ඉක්මනට. අයියෝ වෙනකාවරි නැගිටිනවකෝ මට ටිකක් නිදා ගන්න දීලා. ආච්චි මේ බෝතල් ටික අහන්න අල්ලකෝ. මේ චංචල නැන්දනේ. චංචල නැන්ද මේ ඔයානේ. මොනවද අපේ නින්දත් කඩන්නේ? මෙච්චර වෙලා නිදාගත්ත මදිද ඔයාලට? ආච්චි අරහෙ පූජාවටත් ගිහින් නැගිටින්න. ආච්චිට ඉතින් මුට්ටි අල්ලන්නේ චංචල නැන්දානේ. ඒ නිසා තමයි නැගිටින්න කිව්වේ. කෝ කිව්වට ඇහුවද නෑනේ? දැන් කොච්චර වෙලාද? අර ප්‍රගීත්කාරය ඇවිල්ලා වැඩ පටන් අරන්.
නෑ මිනිහා පල්ලෙහාට බැලලාද? අනේ ඔයාගේ අක්කගේ ෆොටෝස්ද ගන්න? ඔව් අච්චි. අක්කගේ ෆොටෝස් තමයි අනේ ගත්තේ. මටත් පෙන්නන්නකෝ. අනේ කොච්චර ලස්සනද අපේ ගෞරී. සුරංගනාවියක් වගේ නේද? ඔව් අච්චි. ගන්ද ඕන් තරම් ගන්න. ඕ මේ ලොකෝයේ තාමත් ලෑස්තිලා ආවේ නැනේ කොහොමයා? තාත්තේ මං ඔයාට අර අලුත් ෆෝන් එකක් ගැන කිව්ව නේද? ඉස්සල්ලාම කණ්ණාඩියකේ මුණ බැලුවොත් ඇයි? හැටි විතරක් හරියට සතෙක් වගේ. ඔය කියන්නේ සිංහෙක් වගේ කියලානේ. හරි අපූර්ව සිංහයා. මෙලෝ වැඩක් නැහැ කකා බිවි සලිනාස්ස කර කර ඉන්නවා. අනේ කියවිල නවත්තන්න අප්පා. මට ෆෝන් එක දුන්නා නේ ඉවරනේ. ඉස්සල්ලා ගිහලා ඇඳුම් මාරු කරගන්නවා. ආච්චි දැන් එනවත් ඇති. කියන එක අහනවා. තව එච්චරමයි අඩු. මොබයිල් ඉල්ලන්න. මොබයිල්. අයියෝ. යාළුවා කවද ඔය ගන්නේ? නෑ කාවත් ගන්නෑ. ඇත්තට? නෝටි. අයියෝ. නෝටියා. කවුද මේ කිරිල්ලි? අනේ මන් දන්නේ. ගෞරී අක්කගේ කොලෙජ් එකේ යාළුවෙක්. රෑ පාටියේදී මට සෙට් උනේ. එයාගේ නම රුචිකා. රුචිකා. පොඩ්ඩක් එන්නකෝ. අයියේ එයා මෙහාට යන්නේ. හායි. මොනවද මේ ඇඳගෙන ඉන්නේ? මාව අමතක කරන්නකෝ. මේ ප්‍රදීප්. හායි. මම මේ කීකී හිටිය අලුත් ක්ලබ් එකක් තියෙනවා යමු කියලා. හැමෝම ඩාන්ස් එකෙන් පස්සේ ෆ්‍රී නේ? Why not? එහෙනම් මම මට පස්සේ කෝල් එකක් දෙන්න. Okay. විනාඩියක් ඉන්න. පොඩි වැඩක් කරන්න මගේ නම්බර එක අරගෙන ඔයා මට කෝල් එකක් දෙන්න. Okay. 97 අයියෝ මිතේෂ් මාමගේ නම්බරේ දුන්නේ. මට ෆෝන් එකක් දුන්නා නම් ඔහොම වෙන්නේ නෑනේ. දැන් වෙන දේ බලාගෙන ඉන්නකෝ. එක එක නම්බර වලින් කෝල් එනකොට අපේ අම්මා වැඩේ පටන් ගනී. ලස්සන සරසන්න ඕනේ මේක මගුල් ගියක්නේ. මං එකපාරයි උන චෙක් කරන්නේ. ආයි මම මොකුත් නොකියුවයි කියන්න එපා. හායි අක්කියෝ. හායි චිතාලි. සුපර්. සුපර්බ් නේද? very full beauty. කවද්ද ලොකු අයියා ඕක දුන්නේ? අර ෆොරින් ටුවර් එක ගිහිල්ලා ආවනේ. එතකොට ගෙනාවේ. කියාද දන්නේ ඕකට? ලක්ෂ 9. ඔයා අපේ හර්ෂත්ව හොඳට දන්නවනේ. එයා ශ්‍යාමාකට්ටකින් කෝටි ගණන් හම්බ කරන්නේ. ඉතින් මං එයාට කිව්වා මේ හැමදේම මගේ වාසනාවටනේ. ඒ නිසා එක good luck bracelet එකක් හම්බ වෙන්න ඕනි කියලා. අම්මා දැක්කද? නෑ. ඒ වුණාට එයා දැන් මේක දකි. එහෙම නේද? මේ අක්කගේ good luck එක නම් හැමදාම උඩ යනවා වගේ. දැම්මම කියන්න ඕනේ මිතේෂ්ට. ඇවිල්ලා ඉන්න හැමෝටම වෙල්කම් ඩ්‍රින්ක් එක ලැබෙන්න ඕනේ. නැත්නම් දෙන්නම අස් කරලා දානවා. තේරුණාද? ගිහිල්ලා පොඩ්ඩක් පස්සේ එන්නකෝ. මේ මිතේෂ්. මොකද ඒ පාර උනේ? ඔයා දැක්කද? දැක්කදත් කියලා අහන්නේ. හැමෝම දැක්ක මොකක් ඇඳගෙනද ඇවිදින්නේ කියලා. හැමෝම දැක්කා? ඔව් ඔයාගේ ලොකු පුතා දේවාස්. විකාර කියන්න එපා. මං කිව්වේ අක්ක ගැන. මොකක්? අයිය ඇඳුම් නැතුව ඇවිදින්නේ. දැක්කද යාගේ අත දිහා? ඒ බ්‍රේස්ලට් එක ලක්ෂ 9ක්. අයියා තෑගි දීලා තියෙන්නේ. චතු කෝල් එක. කන්න ඉතින්. නමක් රැටින් නෑ නේ. කවුද ඔය කතා කරන්නේ? ඕන් කරන්නකෝ ස්පීකර් එක. ඕකේ. කවුද මේ? දැන් විනාඩි 10කට ඉස්සෙල්ලා මට කෝල් කරන්න කිව්වේ. දැන් මාව අමතක වුණාද? මං කතා කළේ නෑ. ඔයාට මොකක් කරේ වැරදිවත්ද කොහෙද? ඇත්තද? දැන් මාත් එක්ක තුලා ප්ලෑන් කළා නේද? ඊයේ පාටි එකේදී හම්බ වුණේ. Come on Mr. Farik. ඔයා බිසි නම් මම පස්සේ කතා කරන්නම්. කවුරු හරි උතන ඉන්නවද? ඇයි එහෙනම් ඔච්චර ෆෝමල් වෙන්නේ? ඔයා බිසි නම් අපි හවසට හම්බ වෙමුද? බයි. මට දැනුයි තේරුනේ. ඔයා කොහොමද පිළිවෙලකට වැඩක් කරන්නේ? හැමතිස්සෙම ගෑනු කතා කරනවා. මොබයිල් නම්බර එක දීපු නිසා. මේ මගුලෙන් පස්සේ බලාගම්මුකෝ. කවුරුත් මගුල් නටන හැටි. ඔය කතා කරපු කෙල්ලට දෙනවා කරක් දෙන්න. අක්කේ මේක හොඳට අහගන්න.
ආච්චිට ඔච්චර බය වෙලා හිටියොත් කොහොමද මේක කරන්නේ? උත්තරේ දවසකට දෙකකට නෙවෙයි. ජීවිතේටම බලපෑ. ඒ වුණාට ආච්චි දැනගත්තොත් එහෙම ඔයා එයාට ආදරය කරනවානේ. එහෙනම් එක තීරණයකින් ධෛර්යය අරගෙන යත් එක්ක යන්න. ආච්චිට ආදරයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ. මේ ගෙදර කසාද තීරණය කරනකොට ආදරේ සලකන්නේ නෑනේ. ඔයා ආච්චි ගැන හොඳටම දන්නවනේ. මොකද උනේ? කවුරුවත් යට අත තියන්න එපා. අනේ අපි ඔක අමතක කරමු. මේක මගුල් ගයක්නේ. ඔයගොල්ලො සින්දු නෙවෙත්තුවේ මේ වගේ දේවල් ගෙවල්වල සිද්ධ වෙනවා. කෝ අපි සින්දුව පටන් ගම්මු. එන්න ඔයගොල්ලොත් එන්න. මට මේ සල්ලි ටික ගන්න. පොඩ්ඩක් කොහොම ඉන්න. ඔයා දැක්කද? එයා මේ ගෙදර අවුරුදු 15ක් තිස්සේ වැඩ කරන්නේ. ඔයා දැන් අස් කරලා දැම්මා. ඇරත් ඔයා මොනවද මේ ඇඳගෙන ඉන්නේ? කොහෙන්ද ඔක හම්බ වුනේ? තාත්තේ මේක මට දුන්නේ ලොකු මහත්තයානේ. දැන් කවුරු කියලාද ඔයා හිතාගෙන ඉන්නේ එතකොට? මේ වගේ ඇඳුම් ඇඳයි කියලා ඔයා පවුල කෙනෙක් වෙන්නේ නෑ පුතා. අද වෙනකන් අපි මේ ගෙදර පූජාවට යනවා තමයි. අවුරුදු ගානක් ගියත් අපි හිටන් ඉන්නේ පිටිපස්සෙන්, එහෙම නේද? එතන තමයි අපිව තියලා තියෙන තැන. අද වෙනකම් මේ අයට අපේ දරුවන්ගේ නම්වත් හරියට මතක නෑ. මේ ගෙදර භාගයක් දෙනෙක් තවමත් මට කියන්නේ ඩ්‍රයිවර් කියලායි මගේ පුතේ. ඒයි ඇයි සර් මේ බඩු ටික ඇතුලෙන් ගිහින් තියන්න. හොඳයි.
ගෞරි අක්කට එයාගේ ආදරේ අරන් දෙන්න ඕනේ. ඒකට රන්වීර උදව් කරයිද? ආදරයට දෙන්නෙක් ඉන්න ඕනේ. ඒ වුණාට දෙන්නට දෙන්න ආදරේ කරන්න ඕනේ කියලා එකක් නෑනේ. මගේ කතන්දරෙත් ඒ වගේ. අවුරුදු 15ක් තිස්සේ මං එයාට ආදරේ කරනවා. ඒක පාර්ශ්වික ආදරයක්. ඒ වුණාට ඒ ගැන එයාට කිසිම හැඟීමක් නෑ. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මං ඒකෙන්ද කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නෑ. මං එයාට ආදරේ කළා විතරයි. ඉදිරියටත් ඒකේ මමයි. ඒ රන්වීර් මේක ශාකිගේ කාර් එකේ ඇතුළ ගිහින් ඒ කාර් එක පාක් කරන්න. තාත්තා නම් කියලා තියෙන්නේ තමන්ගේ තරම තේරුම් ගන්න වැඩ කරන්න කියලා. ඒ වුණාට මං කොහොමද තාත්තට පැහැදිලි කරන්නේ ආදරේට කිසිම වැඩ කඩුල්ලක් මායිමක් නෑ කියලා. මම මේ ගෙදර වැඩකාරයෙක්. හැම වැඩක්ම කරනවා. හැමෝම බලා ගන්නවා. මේක තියාගන්න. සල්ලි එපා සර්. Thank you sir. හෙලෝ කියන්න. ඔයා ඇතුළට ගිහින් වැඩක් බලාගන්න. මටත් වැඩ තියෙනවා. හැම වෙලාවෙම මගේ හිතේ ඉන්නේ ඉෂානි විතරයි. ඒ සිතුවිල්ල කවදාවත් මගෙන් අහක් කරන්න මට බැරි වෙයි. මං දන්නවා එයා කවදාවත් මගේ වෙන්නේ නැහැ කියලා. එක දවසක එයා වෙන කාට හරි අයිති වෙයි. එහෙම උනායි කියලා මගේ ආදරේ නම් අඩු වෙන්නේ නැහැ. මගේ ආදරේ මගේ පැත්තේ විතරක් වුණත් ඒක මට ඇති. මේ ලෝකෙ දෙන්නෙක් ආදරේ කළාම ඒ දෙන්න කසාද බඳින්න ඕනෙමයි කියලා එකක් නැහැනේ. ඒ දෙන්න හැමදාම එකට ඉන්න ඕනේද? ආදරේ තමුන්ගේ හිතේ එකපාරටම ඇති වෙන දෙයක්. ඒකට නමක් ඕනේ නෑ. ලොකු මහත්තයත් කියනවනේ ආදරේ කියන්නේ ලබා ගන්න ඕන දෙයක් නෙවෙයි කියලා. ඒ නිසා ඉෂානේ මගේ ආදරේ ඔයාටයි.